නිහඬ ලෝකයක හුදෙකලාවී සිටින දරුවෙකුට ශබ්දයේ මිහිරියාව තිලින කරනවාට වඩා උතුම් තවත් පින්කමක් තිබේද? මගේ නම ගනිදු. පුතා කියන්න. මගේ නම ගනිදු. ආචිච්ච. ඌව වෙල්ලස්ස කතරගම කැන්ද ගස් මංකඩ කනිටු විදුහලේ ඉගුණුම ලබන නව හැවිරිදි ගනිදු ආශිංශ පුතාද උපන්දා සිටම මෙවන් නිහඬ ලෝකයක සිරවී සිටි දරුවෙකි. අකුරු කරන්නටත් කතා කරන්නටත් ලොකු ආශාවක් තිබුණත් ශ්‍රවණාබාධය ඔහුට මහත් බාධාවක් විය. නමුත් ඒ නිහඬ බව බිඳලන්නට මානෝෂියත්වයේ දෑත දිගු කරන්නට යුලිෆ් පදනම ඉදිරිපත් විය. දුර කතර වුවද සෙනෙහසට බාධාවක් නොවන බව පසක් කරමින් යුලිෆ් පදනමේ සභාපතිනිය වන නිසංසලා විජේතුංග මහත්මිය ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ මේ පුංචි පුතා වෙනුවෙනි. කොළඹ සිට කතරගම දක්වා ගිය ඒ ගමනේ එකම අරමුණ වූයේ ගනිදු පුතාගේ පුංචි ලෝකය ශබ්දයෙන් පුරවාලීමයි. නම මොකද්ද? නම ඇයි? දැන් බලමු. දැන් එයාට ඇහෙන්නේ අද මුලින් කතා කරද්දී. දැන් ඇහෙනවනේ? ගනිදුනේ. නම ගනිදු. නම ආචිච්ච. ඔය බලන්න ලියන්න නම නම ලියන්න ඕකේ නම. ඔව්. රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් ශ්‍රවණ උපකරණ කට්ටලයක් මෙහිදී ගනිදු පුතාට පරිත්‍යාග කෙරිණි. මේක හයි කරාට පස්සේ තමයි දැන් මෙයා අපි කියන කැරිලා මම කිව්වේ නැත්තම් මෙයාට අර අම්මා කතා කරන තොල් වල මේකෙන් තමයි මෙයාට ඇහෙන්නේ සුට්ටක් තේරෙන්නේ. එහෙම තේරුම් ගන්න තමයි උත්තර දෙන්නේ. ඒක උත්තර දෙන්න බෑ. තේරුම් ගන්නවා. දැන් මෙයාට ඉස්කෝලේ යන්න පුළුවන් කතා කරන්න. කතා කියන එක ඇහෙනව නේද? ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ යනවද? ඇයි? හෙට යනවා. හෙට යනවා. හෙට යනවා. දැන් කියන්නේ දැන් ඔන්න ඉතින් පුතාට හොඳට ඇහෙනවා. ආයිබෝන්. අද මම ගොඩක් සතුටින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද මගේ පුතාට මාස 3ක් තිස්සේම කන්නේ නැතුව තමයි හිටියේ. මැෂින් එක වැඩ කරේ නැතුව. ඉතින් ඉතිරි ෆවුන්ඩේෂන් එකේ සභාපතිනිය, ඒ වගේම නිර්මාතෘ නිසංසලා විජේතුංග මැතිණිය මගේ පුතාට අවශ්‍ය ශ්‍රවණ උපකරණ කට්ටලය 1,80,000ක් පමණ වටින ශ්‍රවණ උපකරණ කට්ටලයක් අරගෙන අතර ලංකාවට ඇවිල්ලා අපේ නිවසටම ආවා. ඒක අරගෙන අපි තිස්ස මහාරාමේ කොළඹ ඉඳලා තිස්ස මහාරාමයට ගොඩාක් දුරකතර ගෙවාගෙන එන්න ඕන. ඒ දුරකතර බලන්නෙත් නැතුව නිසංසලා මිස් ඇත්තටම අපේ ගෙදරටම ඇවිල්ලා පුතාගේ උපකරණ ටික ලබා දුන්නා. ඒ වගේම තමයි එදා අපි හොටෙල් එකට මගේ පුතාව අපි පවුලේ කවුරුත් එක්ක කරගෙන ගිහිල්ලා මිස් අපට හොඳ රසවත් කෑම වේලක් මගේ පුතාට ආස විදියට කෑම බීම ඔක්කොම ලබා දීලා අපි ආදරයෙන් පිළිගත්තා. ඒ වගේම අපි නැවතත් බස් එකටම ගෙනල්ලා දාලා මිස් ඇත්තටම ආදරෙන් අපට සැලකුවා. ඒ වගේ තමයි මම කියන්න ඕනේ දැන් මගේ පුතාට ශ්‍රවණ උපකරණ කට්ටලේ දාලා නැහැ. දැන් අපි බලමු පුතාට දාලා නැතුව මැෂින් එක නැතුව පුතාගේ මේ ප්‍රතිචාර කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ගනිදු පුතා දැන් මගේ පුතා බැලුවේ නැහැ. ඒක මගේ පුතාට ඇහෙන්නේ නැහැ. දැන් අපි බලමු නිසංසලා මිස් ගෙනාලා දීපු ශ්‍රවණ උපකරණ කට්ටලය දාලා මගේ පුතා කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. ගනිදු පුතා දැන් දැක්ක නේද මගේ පුතාට මැෂින් එක දැම්මම හොඳටම ඇහෙනවා. එයා ගනිදු පුතා කිව්ව ගමන්ම බැලුවේ මේ මැෂින් එක නිසා. මේ මැෂින් එක කනේ තිබුණොත් තමයි මගේ පුතාට ඇහෙන්නේ. ඇත්තටම මගේ පුතාගේ කන් දෙක පාදපු යුනයිටඩ් ලංකා ඉතිලි ෆවුන්ඩේෂන් එකේ සියලුම දෙනාට පින් සිද්ධ වෙනවා. දරුවාගේ සුවදුක් විමසා ඔහුගේ මුහුණේ සිනහවක් දකින්නට යුලිෆ් පදනම දැරූ මේ වෙහෙස මිල කළ නොහැකිය. අද ගනිදු පුතාට මුළු ලෝකයම ඇසේවි. ඒ ඇසෙන ශබ්ද අතරින්
මානුෂ්‍යත්වයේ රාවය ඔහුට සදාකල් මතක සිටිනු ඇත. United Lanka Italy Foundation. Together for tomorrow. www.ulifglobal.org